2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී පැවැත්වේ. 2014 දී ග්ලාස්ගෝ සාර්ථකව ක්‍රීඩා උළෙල පැවැත්වුවද මෙවර ක්‍රීඩා උළෙල පිටුපස ඇත්තේ බෙහෙවින් වෙනස් කතාවකි. මුලින් 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්තයට ප්‍රදානය කරන ලදී. කෙසේ වෙතත් ප්‍රක්ෂේපිත සත්කාරක පිරිවැය ඉහළ යාමෙන් පසු වික්ටෝරියානු රජය එහි සැලසුම් අවලංගු කළේය. සීමිත කාලයක් සහිතව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්ප්‍රදාය දිගටම පවතින බව සහතික කරමින් ග්ලාස්ගෝ නගරය ක්‍රීඩා උළෙල පැවැත්වීමට පියවර ගත්තේය. සත්කාරක නගරයේ වෙනස නිසා මෙම වසරේ ක්‍රීඩා උළෙල පෙර ක්‍රීඩා උළෙලවල් වලට වඩා බෙහෙවින් කුඩා වනු ඇත. මෑත කාලීන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සාපේක්ෂව ක්‍රීඩා අඩුවන අතර ක්‍රීඩකීඩිකාවන්ගේද සහභාගීත්වය අඩුවනු ඇත. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඇතුළත් වන්නේ පැසිපන්දු, ජිම්නාස්ටික්, මල්ල ක්‍රීඩා, බෝල්ස්, බොක්සින්, පාපැදි, ජූඩෝ, නෙට්බෝල්, පිහිනුම් සහ බර ඉසිලීම යන ක්‍රීඩා පමණි. ජනප්‍රිය ක්‍රීඩා කිහිපයක් වැඩසටහනෙන් ඉවත් කර ඇත. මේවාට රග්බි සෙවන්ස්, ෆීල්ඩ් හොකි, බැඩ්මින්ටන්, ට්‍රයැතලන්, 20x20 ක්‍රිකට්, ස්කොෂ්, කිමිදුම්, මේසපන්දු, වෙරළ වොලිබෝල්, රිද්මයානුකූල ජිම්නාස්ටික් සහ මල්ලව පුර ඇතුළත් වේ. දැන් ශ්‍රී ලංකාවේ සහභාගීත්වය දෙස බලමු. ශ්‍රී ලංකාව ක්‍රීඩකීඩිකාවන් 40 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ග්ලාස්ගෝ වෙත යවයි. මල්ල ක්‍රීඩා විශාලතම කණ්ඩායම වන අතර ක්‍රීඩකීඩිකාවන් 20 දෙනෙකු සිටිනය මුළු සංචිතයෙන් අඩක් පමණ වේ. මල්ල ක්‍රීඩා සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකීඩිකාවන්ට හොඳින් දස්කම් දැක්වීමේ හැකියාවක් ඇති තවත් ක්‍රීඩා කිහිපයක් වන පිහිනුම්, බර එසීලීම, බොක්සින්, ජිම්නාස්ටික්, ජූඩෝ යන ක්‍රීඩාවලටද ක්‍රීඩකීඩිකාවන් ග්ලාස්ගෝ වෙත යවා ඇත. 2022 බර්මින්ග්හැම්හි පවත්වනු ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් 4ක් දිනාගනු ලැබුවේය. ඒ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක්. මේ වසරේ රටේ විශාලතම රම් පදක්කම් බලාපොරොත්තුව රුමේෂ් තරංග වන අතර ඔහු මල්ල ක්‍රීඩා ක්ෂේත්‍රයේ හෙල්ල විසිකිරීම ඉසව්වේ ආකර්ශනීය දස්කම් දක්වමින් සිටින අතර නැරඹිය යුතු ක්‍රීඩකීඩිකාවන්ගෙන් කෙනෙකු වනු ඇත. ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට ශ්‍රී ලංකාව දිනා ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවලදී රම් පදක්කම් 4ක් පමණි. පළමුවැන්න 1938 දී බානි හෙන්රිකට්ස් බොක්සිං ක්‍රීඩාවෙන් රම් පදක්කම දිනාගත් අවස්ථාවේදීය. දෙවැන්න 1950 දී ඩන්කන් වයිට් මල්ල ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රම් පදක්කමක් දිනාගත්තේය. ශ්‍රී ලංකාවට නැවතත් රම් පදක්කමක් දිනා ගැනීමට තවත් වසර 44ක් ගත විය. 1994 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පුෂ්පමාලි රාමනායක සහ මාලනී වික්‍රමසිංහ වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් රම් පදක්කමක් දිනාගත්හ. මෑත කාලීන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී රම් පදක්කමක් දිනාගත්තේ 2006 වසරේදී චින්තන විදානගේ විසින් බර ඉසිලීමේ ක්‍රීඩාවෙන්ය. එතැන් සිට ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයකදීම ආසන්නයට පැමිණ ඇතත් තවත් රම් පදක්කමක් තම ගිණුමට එක් කර ගැනීමට සමත් වී නොමැත. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසානයේ ශ්‍රී ලංකාවට 5 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රම් පදක්කම දිනා ගැනීමට හැකියාවක් තිබේද. දක්ෂ ක්‍රීඩකීඩිකාවන් පිරිසත් සමග විශේෂයෙන් මල්ල ක්‍රීඩා සහ බර ඉසිලීමේ ක්‍රීඩාවන්හි ශ්‍රී ලංකා ක්‍රීඩකීන් ග්ලාස්ගෝහිදී අමතක නොවන දස්කම් දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.